නිවි රැජින හැටියට. රූපකාය සහ කටහඬ සිනහව මේ සියල්ල අතිශය ආකර්ශනීය මෙවලම බාටපත් වෙන සෙල් වටේ දුවන එක පෙම් කරන හැටි මෙන්න මේ ක්‍රියාවන්. අර මම කලින් කතා කරේ ජෝවා වික්‍රම විතර නළුවේ බාටපත් කරගත්තා වගේ එයා දැන් ලොකු ළමයි චිත්‍රය. මොහොදු කරේ ජීවත් වෙන්නේ ගැහෙනකදී චර්යාවන් තමයි ඇස්සෙලා මේ චරිතයේ අභ්‍යන්තරයේ කිනාපසේ. මාල්නීට ප්‍රේම කරන න්‍යායය. තමයි ලිගෝ සුරා ගන්න සූදානම් වෙන්නේ වික්ටර් පී මහත්තයා. විජේ කුමාරතුංග. අපිට කැමති කෙල්ලෙක් කියන්නේ. අය එකපාරට හැඟීම් දෙකක් මුදාහරිනවා එකවරම. මේ නිලිය කොයිතරම් හැඟීම් බරව කොයිතරම් සියුම්ව තමන්ගේ රූපණේ ඉවත් කරනවා කියලා. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිදානේ චිත්‍රපටය. ෆීලිං මේ සියල්ලගේ රූපෙන් නිරූපණය කරනවා. තාම බීති විදිහට ඒ චරිතය තේරුම් ගත්තා. ටෝක් විත් මනෝ ශ්‍රී ලාංකේය සිනමාවේ රංග ආශ්චර්යය. ශ්‍රී ලංකාවේ සිනමා වැබළු ප්‍රතාපත් නනුලිනියන් ගැන අපි කතා කරන නවතම වැඩසටහනේ අපේ මුණසිරි සිල්වා මහත්මයා කතා කරුවා මුලින්ම ජෝවා වික්‍රම ගැන. මුණසිරි අද අපි කා ගැනද කතා කරන්නේ? අද අපි කතා කරමු මාල්නී ෆොන්සේකා ගැන. අපේ සිනමාව ඇතුලේ හැඳින්වෙන්නේ නිවි රැජින හැටියට. ඒක ඇත්තටම මාධ්‍ය විසින් හඳුන්වන නමක්. කෙසේ වෙතත් ඇය ලාංකේය සිනමාවට පැමිණෙන්නේ ඉස්සෙල්ලාම කුංචි බබා චිත්‍රපටයෙන්. ඊට කලින් ඇය වේදිකා නාට්‍ය කීපයක රඟපාලා අත්දැකීම් තිබුණා. ඇය කුංචි බබා චිත්‍රපටයෙන් ජනප්‍රිය වුණාට පස්සේ මගේ මතය හැටියට ඇය කිසියම් ආකාරයක සම්මානයකට හමු වුණා චිත්‍රපටයේ සරසවි සම්මානවලදී. මේ රංගනයෙන් පස්සේ මාල්නීගේ මේ අලුත් මුහුණ ඇගේ රූප ස්වභාවය ඇගේ රූපකාය සහ කටහඬ සිනහව මේ සියල්ල අතිශය ආකර්ශනීය මෙවලම බාටපත් වෙනවා ලාංකේය සිනමාවේ වාණිජ්‍ය සිනමාව. වාණිජ්‍ය සිනමාව අපි අදහස් කරන ජනප්‍රියවාදී සිනමාව. ප්‍රතිජනතාව පොලිමේ ගිලා බලපු චිත්‍රපටියක් පළ යුගයක් තිබ්බා. අන්නේ යුගයේ අති ජනකාන්ත නිලියක් හැටියට යොදා ගන්න උපක්‍රමයක් හැටියට මේ නිලිය යොදා ගන්නවා අපේ ජනප්‍රිය සිනමා කරා. යප්පටන් ඇයට සිද්ධ වෙනවා මුළු සිනමාව පුරාම ඒ සාමාන්‍ය අපේ වාණිජ්‍ය සිනමාවේ නැත්නම් ජනප්‍රිය සිනමාවේ ප්‍රබල ලක්ෂණයක් වෙච්ච සින්දු කියමින් නටන හැටි එහෙම නැත්නම් ගස්වැල් වටේ දුවන එක පෙම් කරන හැටි මෙන්න මේ ක්‍රියාවන් ඇතුළත තමයි මාල්නී ෆොන්සේකාගේ ප්‍රතිභාපූර්ණ නිලියට ඇතුළත් වෙන්න සිද්ධ වුනේ. මම කලින් කතා කරේ ජෝවා වික්‍රම විතර නළුවේ බාටපත් කරගත්තා වගේ කිසියම් මෙවලම බාටපත් වෙනවා මාල්නී ෆොන්සේකා මුද්‍රා බාටපත් වෙනවා ජනප්‍රිය සිනමාව. ඇයට දශකකට අධික කාලයක් තිස්සේ මෙන්න මේ ජනප්‍රිය සිනමාවේ ඉර වෙන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඇයගේ රංගපෑම් පසුකාලීන ගොඩාක් විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරන මට්ටමේ තියෙනවා. නමුත් චිත්‍රපටි 4ක් පමණක් මම මෙහි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඇයට ආයෙ මම කිව්ව ස්වභාවයෙන් මිදෙන්න පුළුවන් මේ පළමුවරට මගේ විශ්වාසය ඇටියට ධර්මසේන පත්‍රිකාවේදී එයා දැන් ලොකු ළමයි චිත්‍රපටය. එයා දැන් ලොකු ළමයි චිත්‍රපටයේ සුසිලා නැමැති කාන්තාව චරිතය තරුණිය වැඩිවිටපත් වෙන තරුණියක් පිළිබඳව ඇය ඊට පස්සේ මොහොන දෙන විවිධ කම්කටොළු තමයි චිත්‍රපටයේ පුරා විග්‍රහ කෙරුවා. මේ චිත්‍රපටයේ සුසිලා නැමැති චරිතය විශේෂයෙන්ම චිත්‍රපටයේ අවධානය යොමු වෙලා තිබුණේ ඇය වැඩිවිටපත් වීම. දැරියක් වැඩිවිටපත් වීමේ ක්‍රියාවලිය. මේ ක්‍රියාවලියේදී ඇය මොහොන වෙන ආකාරය. ඇතරම දැන් ඒ චිත්‍රපටයේ ඇය වැඩිවිටපත් වීමේදී යෝතියක මුහුණ දෙන ආකාරය තාම ප්‍රබල රංගනයක් ඉවත් කරනවා. විශේෂයෙන්ම මානි කියලා තියෙනවා මගේ පුද්ගලික ජීවිතයේදී මා වැඩිවිටපත් වෙච්ච අත්දැකීම මට මේක මතක වෙනවා. ඊළඟට ධර්මසේන පත්‍රිකාවේ චිත්‍රපටයක් තමයි තෝරගන්නේ ඒගේ රංගනය සඳහා. අය මගේ දෙස්ලක් කරන නැත්නම් මගේ අවධානය ලක් වෙනවා බඹරුවේ චිත්‍රපටයේ හෙලන් නැමැති චරිතය. බඹරුවේ චිත්‍රපටයේ හෙලන් කියන්නේ මාල්නීගේ චරිතය ඉතින් හාත්පසින් වෙනස්. ඇය ඉතික් රංගපාපු දැන් උදාහරණ වශයෙන් අපේ සිනමාවේ දකින්න ලැබුණේ වැඩිපුරම අහිංසක ගැමි චරිතය. ඒතකොට නමුත් මේ චරිතය හාත්පසින් වෙනස්. මේ චරිතය හෙලන් කියන්නේ මුහුදු කරේ ජීවත් වෙන රෙල්ලේ ගැහෙනකදී චර්යාවන් තමයි ඇයට නිරූපණය කරන්න සිද්ධ වෙන්නේ. මේ හෙලන් නෙමෙයි චරිතය
ඒකේ සංස්කෘතික බැඳීම් අපේ නගරේ හෝ ගමේ හෝ චරිතවලදී වෙනස් වෙනවා. ඇය බොහොම නිදහස් ස්වාධීනයි. ඇය දැන් චිත්‍රපටයේ පුරාම කැමරාවල් දෙන්නේ ඇයගේ රංග ස්වභාවය. දැන් මාළිනීට හැකි වෙනවා එතනදී අර එකෙක් රංගපාපු චරිතවල වෙනස් වෙලා මේ චරිතයේ අභ්‍යන්තරයට කිනාපති. එහිදී මම අවස්ථා කීපයක් පමණක් ඔබට සාකච්ඡා කරන්න. ඔබට මතකයේ තියෙන චිත්‍රපටයේ මාළිනීට ප්‍රේම කරන න්‍යායය. තමයි ලිංගිකව සූරා ගන්න සූදානම් වෙන්නේ වික්ටර් බේබි මහත්තයා. විජේ කුමාරතුංග. ඔහු පළවෙනි වතාවට අයසවාගේ වාඩියට පැමිණෙනවා. වැලියට පංච වෙලාවේ එකවරම ඔහු ඇගේ අතල්ල ගන්නවා මම ඔබට කැමතියි කියලා. එකවරම එයාත් රසාය දමලා ඇය වාඩි කිලෝවට යනවා පියෙන් පැනලා දුවනවා. එතනදී ඇගේ අම්මා එනවා. එල්ල අහනවා මොකද කියලා. ඒක උනහම ඇය එකපාරට හැඟීම් දෙකක් මුදාහරිනවා එකවරම. එකක් තමයි දැන් ඇයගේ අත අල්ලගත්ත වික්ටර් බේබි මහත්තයා ඒ තුළ ඇයට කැමැත්තක් තිබුණා. ඒ කැමැත්ත තියෙන ඔහුට ආරක්ෂා කරන්න ඇයට ආරක්ෂා කරන්න වුණා මේ නැත්නම් වික්ටර් බේබි මහත්තයා ආරක්ෂා කරන්න ඕනකමක් තිබුණා. ඒ නිසා අනේ මන් දන්නේ. ඒක අනේ මන් දන්නේ. අනේ මන් දන්නේ කියන ඉගිය ඇතුලේ ඇගේ වචන සහ ආංගික අභිනය සහ සාත්වික අභිනය තුළින් ඇය මම කලින් කිව්වා වගේ ආවේගයන් දෙකක් නැත්තම් හැඟීම් දෙකක් උදාහරණ. එකක් තමයි වික්ටර් බේබි මහත්තයා නිසා තමා තුළ තිබිච්ච තැති ගැනීම. ඒක බාහිරට ඔහුගේ ඇගේ අත අල්ලා ගැනීම නිසා තිබිච්ච තැති ගැනීම. දෙවනුව ඇයට සිද්ධ වෙනවා ඔහු ආරක්ෂා කරනවා. මේ දෙකම මේ සුළු ඉන්දියන් ප්‍රේක්ෂකයාට දනවා. මේක සිවුම් තැනක්. මෙවැනි සිවුම් තැන් රාශියක් මේ චිත්‍රපටයේ තියෙනවා. ඒ හැම තැනකම මාලිනී පොන්සේකාට පේනවා අපිට දකින්න ලැබෙනවා මේ නිලිය කොයිතරම් හැඟීම් බරව කොයිතරම් සිවුම්ව තමන්ගේ රූපණේ ඉවත් කරනවා කියලා. එතනදී මට මෙහිදී මතක් වෙනවා ස්ටැනිස්ලව්ස් නැමැති න්‍යායාචාර්යවරයා රංගනය ගැන සාකච්ඡා කරන න්‍යායාචාර්යවරයා මේ ප්‍රකාශ කරනවා ඕනෑම නවයුගයේ නිලයේගේ ප්‍රතිභාව අවශ්‍ය වෙන්නේ 10න් එකයි. 10න් එකක් තමයි ප්‍රතිභාව වැදගත් වෙන්නේ. අනිත් 10න් 9ම සම්පූර්ණ කරගන්න වෙන්නේ නළුවාගේ හෝ නිලියගේ අත්දැකීම් ඇසුරෙන්. ඇගේ අභ්‍යන්තර සංනිවේදනය ඇතුළෙන් තමයි මේ නළුවාගේ නිලියගේ හැඟීම් ප්‍රකාශ කරන්න වෙන්නේ. රංගනයේ බදු. ඒක අපිට තේරෙනවා මේ රංගනය කියන්නේ කොයිතරම් සංකීර්ණ කාර්යයක්ද කියලා. දැන් මාළිනී පොන්සේකලා ජෝබේක් කරන අපේ දේශනා විදිහට රංගනයේ වෙන න්‍යායාත්මක හදාරන්න නැති වුණත් මොවුන්ට ඊටාම සිවුම් දැක්මක් තිබුණා ජීවිතය පිළිබඳව. දැන් උදාහරණයක් වශයෙන් අර ස්ටැනිස්ලව්ස් කියනවා වගේ 10න් එක නම් ප්‍රතිභාව මාළිනී පොන්සේකගේ 10න් එක නම් ප්‍රතිභාව තුරු 10න් 9ම ඇයට පුරවා ගන්න වෙන අයගේ අත්දැකීම් ඇසුරෙන්. ඒතර මම කියන්නේ ඇය ජීවිත කාලය තුළ අත්දැකීම් ඇසුරෙන් උනාගත් ප්‍රතිරූපේ නැත්නම් ගුණාගත් පරිකල්පන තුළ තමයි ඇය මේ චරිතයට පණ දෙන්නේ. ඊළඟට ඇය තව විශේෂ චරිතයක් නිරූපණය කරනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිදානේ චිත්‍රපටය. නිදානේ චිත්‍රපටයේ අයිරීන් නැමැති චරිතය. නිදානේ චිත්‍රපටය වුණ අරබුවා නම් මට මතක් වෙයි. නිදානේ චිත්‍රපටයේ අර ගාමිණී පොන්සේකා රංගපාන චරිතය ඔහුට ගුප්ත චරිතයක්. මේ ගුප්ත චරිතය ඇත්තටම මේ ඔහු විවාහ කරගන්නේ මේ කාන්තාව අයිරීන් විවාහ කරගන්නේ බිල්ලක් දීම සඳහා. චිත්‍රපටයේ නිදානය කියන්නේ නිදානයක් ගන්න සඳහා. ඔහු පක්‍රමශීලීව ඇය බිරිය කරගෙන එය බිල්ලට දෙන්න බලන් ඉන්න චරිතයක් ගුප්ත චරිතයක්. මේ ගුප්ත චරිතය නිසා මාළිනී පොන්සේකා නැත්තම් මේ අයිරීන් විඳින වේදනා සියල්ල ඇයගේ මුණ පුරාම අපිට බලන්න දෙන්න ඇගේ විඳවීම ඇගේ ඉන්න ෆීලිං ඒ සියල්ල ඇගේ රූපෙන් නිරූපණය කරනවා. එතකොට මෙතනදී අර මම කලින් කිව්වා වගේ ඇයට හැකි වෙන්නේ මේ සියලු දේවල් තමයි ජීවිත අත්දැකීම් අසුරෙන් මේක නිරූපණය කරන්නේ. මේ අනිත් පැත්තෙන් ගත්තාම ඇයට තව චරිතයක් මට මතක් වෙනවා ආය කරපු විශිෂ්ට චරිතයක්. ජෝධේක්‍රම එක රඟපෑපු ධර්මසේන පතිරාජගේ සොල්දාදුන් නැහැ චිත්‍රපටය. සොල්දාදුන් නැහැ චිත්‍රපටයේ ඇය අතිශය වෙනස් චරිතයක් නිරූපණය කරන්නේ. ඇය ජනි චරිතයක්වත් ආංග්‍රීසි චරිතයක්වත් මුදුකරේ චරිතයක් නෙවෙයි. ඇය වීදී සරණ අභිසරුලියක්.
ලංකා වගේ රටක අභිසරුලියකගේ චරිතය නිරූපණය බාර ගැනීම අභියෝගය. ධර්මසේනාපතිවරු කියනවා අය තාම නිර්භීත විදිහට ඒ චරිතය තේරුම් ගත්තා කියලා. අය ඇත්තටම මේ අපිට අපේ නැල්මාව තේරෙනවා. ඇත්තටම මේ වීදි අභිසරුලියකගේ වීදි සැරිසම අභිසරුලියකගේ ගති පැවතුම් චර්යාව කතාවතාවේ සියලු දේවල් අය විසින් ග්‍රහණය කරන තියෙනවා. එම නිසා ඇයට පුළුවන් වෙනවා අපිට සජීවී චරිතයක් නිරූපණය කරන්න. එවැනි චරිත රාශියක් තියෙනවා මාළනී ගැන කතා කරනවා නම්. නමුත් අපිට ඔබට හඳුනා ගන්න පුළුවන් මම මේ ඉදිරිපත් කළු චරිත හතර ඇතුලෙන් මාළනී පොන්සේකා නැමැති නිළිය කොයිතරම් භාවපූර්ණ විදිහටද කොයිතරම් විශිෂ්ට ආකාරයෙන් ඇය මේ සිනමාව තුළ තම රංගාශ්චර්යය ප්‍රකට කළාද කියන එක.